පුළුවන් හැම වෙලාවෙම කියවන්න. කියවන්න. පුළුවන් හැම වෙලාවෙම කියවන්න. ඔයාගේ දවසේ පැය 24න් පොඩි වෙලාවක් හරි වෙන් කරන් කියවන්න. මේ කියවන්න කියලා කියන්නේ ඔහේ යාළුවෙක් එක්ක කච කච ගාලා කියවන එක නෙවෙයි. ඔයා වෙනුවෙන්, ඔයාගේ ඉදිරි අනාගතය වෙනුවෙන්, ඔයාගේ දැනුම වෙනුවෙන් පොඩි දෙයක් මොකක් හරි කියවන එක. කතාවක් තියෙනවනේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒක නිකන් මිනිස්සු කට කනවට කියපු කතාවක් නෙවෙයි. ඇත්ත. ඒකෙන් මිනිස්සෙකුගේ මොළය වර්ධනය කරන්න හුඟක් ප්‍රයෝජනයක් එනවා. ඒ වගේම තමයි අපි පොතක් කියවනවා කියන්නේ. අපිට ගොඩක් දේවල් ජීවිතේට ගන්න පුළුවන්. ජීවිතේට අත්දැකීම් එකතු කරගන්න පුළුවන්. අපිට එකපාරට කියවන්න පුරුදු නැති කෙනෙක්ට එකපාරට පොතක් කියවන්න බැරි වෙන්න පුළුවන්. ඒක අමාරු දෙයක් වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලාම පොඩි කොටසක්, පොඩි පරිච්ඡේදයක් කියවන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි ඔයාට කියවන්න පුරුදු වෙන ඕනි කෙනෙක් නම් ඉස්සලාම මේ අර බර පොත් කියවන්න යන්න එපා. තමුන්ට තේරුම් ගන්න පුළුවන් සරල එක පරිච්ඡේදයකින් පටන් ගන්න. ඒක සමහරට කියන්නේ අධ්‍යාපනික දෙයක් නොවෙන්න පුළුවන්. නිකන් සරල නවකතාවක් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි පත්තරයක කොටසක් හරි වෙන්න පුළුවන්. නවල් එකක චූටි කොටසක් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සෝෂල් මීඩියා වල තියෙන එක පෝස්ට් එකක් වෙන්න පුළුවන්. කියවන්න පුරුදු වෙන්න. ඒකෙන් දෙයක් ඒක බලලා සතුටු වෙන්න වගේම ඒකෙන් දෙයක් තමුන්ට උකහා ගන්නත් පුරුදු වෙන්න. අන්න එතන තමයි වැදගත්ම පොයින්ට් එක. සමහර මිනිස්සු කියවනවා. හැබැයි ඒකෙන් තමුන්ට අවශ්‍ය දේ ලබා ගන්න නැහැ. සමහරට අනවශ්‍ය දේ තමයි උකහා ගන්න. ඒ නිසා කාරණා දෙකක් තියෙනවා. එකක් කියවන්න වෙලාවක් වෙන් කරගෙන කියවන්න පුරුදු වෙන්න. දෙවෙනි දේ තමයි ඒ කියවන ගමන් ඒකේ හැඟවිලා තියෙන වැදගත් පණවිඩය අත්‍යවශ්‍ය දේ තමුන්ගේ ජීවිතයට උකහා ගන්න පුරුදු වෙන්න. ඔයාට ජීවිතේ ගොඩනගන්න, ඔයාගේ ජීවිතේ කන පිට පෙරලා ගන්න. ඒක එක්තරා හොඳ පොයින්ට් එකක්.